හායි කොහොමද ඔයාලට? අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා හැමදාම මේ වගේ අලුත් වීඩියෝ එකක් බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් වැඩි කතාවක් නැතිව අද vlog එකට යමු. මම අද ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ පුංචි money tip එකක්. ඇත්තටම මේක පුංචි money tip එකක් වුණාට මාසයක් ඇතුළත ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන් දෙයක්. ඉතින් අද අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මේකට මුලින්ම ඕන වෙනවා පොඩි box එකක්. මේ වගේම box එකක් ඕනේ නැහැ, කැටයක් හරි වෙන ඕනම දෙයක් ගන්න පුළුවන්. ඊළඟට මම මේ box එක වටේට සුදු A4 කොළ අලවනවා. ඊට පස්සේ ඒකට මුදල් දාන්න පුළුවන් විදියට සිදුරකුත් හැදුවා. ඊළඟට අපිට ඕනි වෙනවා කොටු 30 ලකුණු කරන්න කොලයක්. ඒක මේ box එකේ අලවන්න පුළුවන් ප්‍රමාණයට තමයි අරගන්න ඕනි. අපි ගතපු ඒ කොලේ හරහට කොටු 5යි පහළට කොටු 6ක් වෙන්න ලකුණු කරගන්නවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ අපි හදාගත්තපු කොටු 30 අපි එකේ ඉඳලා 30 වෙනකම් ලකුණු කරගන්නවා කොටු ටික. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපි මේ හදාගත්තු හැම කොටුවකම 40 ගුණාකාර විදියට ලියාගෙන යන්න ඕන. 40 80 120 විදියට පළවෙනි කොටුවේ 40ත් අවසාන කොටුවේ 1200ත් විදියට තමයි එන්න ඕනේ. අපි මේ විදියට ලියාගත්තපු කොලේ අර box එකේ අලව ගන්න ඕනි. ඉතින් මේ විදියට අපිට හරිම පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. ඇත්තටම මේ ක්‍රමයෙන් අපි දන්නේම නැතිව මාසයේ අන්තිම පොඩි මුදල් වලින් අපිට ලොකු මුදලක් අපිට දැනෙන්නේවත් නැතුව ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදියට පළවෙනි දවසේ 40ක්, දෙවෙනි දවසේ 80ක්, තුන්වෙනි දවසේ 120ක් වගේ මුදල් දැම්මන් පස්සේ මේ box එකට මාසයේ අන්තිමට 18600ක වගේ මුදලක් ඔයාට මාසයේ අන්තිම ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන පළවෙනි දවසේ රුපියල් 40ක් දාලා මාක් කරනවා. ආයි දෙවෙනි දවසේ රුපියල් 80ක් දාලා මාක් කරනවා. ආයි තුන්වෙනි දවසේ රුපියල් 120ක් දාලා මාක් කරනවා. ඒ විදියට ඔයාට මේක දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් ජනවාරි මාසේ දැනට දවස් කිහිපයයිනේ ගෙවිලා තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ මාසෙ මුලම මේක පටන් ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතිය හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.